අප්පච්චිගේ අප්පච්චි පට්ට මන්තරකාරයෙක්. කොටින්ම කිව්වොත් මාතර ගුරුකම් කප්පෙත්තෙක්. ඒ මදිවට බලි තොයිල්වල අපූරු මූර්ති යඹන අතහුරු සිත්තරෙක්. පොඩි ළමයින්ගේ බාලගිරි දෝෂය මම දෑහින් දැකලා තියෙනවා. ඒ මගේ නංගි කුඩා කාලේ වටපිට බලා ගැස්සී බය වී යටගිරියෙන් කෑගසා හඬන ඇයව නැලවීමට මුළු ගමම මිදුලට එකතු වුණත් ඇය ඇඬීම නවත්තන්නේ නැහැ. අලුත් බතක් උයලා ඇගේ උසට ඒ බත් වලින් අපූරු බබෙක් හදලා යාතිකා මන්ත්‍ර ගමක මතුරලා සියා වරුවකින් ඒ ලෙඩේ හොඳ කළ අපූරුව තාම මට හොඳට මතකයි. ඒ දවස්වල ගමේ කොයි කොනකින් හෝ බෙරහඬක් නැසෙන දවසක් නැහැ. දැන් වගේ ගැඩිස්සියන්ට නැටෙලි නටන්න ඒ කාලේ ඉඩ නැහැ. ගේ මුල්ලට කර හදන නිසා නටන නැටුමක් ඉතින් තොইলපලක විතරයි. පිස්සියක් ආවේශ කරවද්දී තවත් තරුණ ගැහණු දෙතුන් දෙනෙකු ආවේශ වීම අනිවාර්ය අතර ගුරුන් වහන්සේ නූලක් බැඳ ඔවුන් එක එක්කෙනාට තොইলයට දින වෙන් කරනවා. ඉතින් ගමේ හැම සතියකම තොইলයක් වරදින්නේ නැහැ. මේ තොইলවලට ලී මැස්සක මහසෝන් බලියක් නැබීම සිරිතක්. ඒ වලස් මූණක් සහ ලොම් පිරුණු පිරිමි ශරීරයක් සහිත අඩි 6ක පමණ මූර්තියක්. වර්ණ සේරම gedara හදාගත්තේවා. මේ ඇඹීම සඳහා හොඳ හුරුවක් සහිත යකදුරු අපේ පළාතේ ඕනෑ තරම් ඉන්න අතර අපේ සීයා එහි නායකයෙක්. තුම්මන් හන්දියක් සහ එහි යටින් දොලක් ගලන ලී පාලමක් සහිත මුසල පාට මන්සන්දියක් මේ බලිය තැබීමට තෝරාගත් ස්ථානය. එතන බලියක් නැති දිනයක් නොමැති තරම්. ගැහැණු ළමයි තබා පිරිමි පවා ඒ ඉසව්වෙන් තනියම යාමට බියක් දක්වනවා. එකල මම 6 හෝ 7 හැවිරිදි වියේ වූ බව මගේ මතකය. චිත්‍ර ඇඳීමට උපන් හපන් මා මේ මහසෝන් බලියට වශී වී සිටි කාලයක්. ඒත් කිසිම දවසක මන්තර ගුරුකම් වල හුළඟවත් වැදීමට අම්මා ඉඩ නොදුන්නේ මා තුන්කුළුඳුල් සහ ඇගේ හුරතල් දියණිය වූ නිසා අනතුරක් වෙයි කියලා බයට. පාසල්ලරේ ගෙදර පැමිණිවා බත් ටිකක් කෑමෙන් පසු පෙර අඹගස් යට ඇවිදමින් වටපිට බලමින් ගත කළ දවල් කාලයක් ඒක. ඉර මුදුන් වී තිබුණ අතර නංගී අතදරුවෙකු නිසා අම්මා ඇය සමග කාමරේ විය. මේ තමා හොඳම වෙලාව. ඈතින් පේන මහසෝන් බලය නිදහසේ නැරඹීමට හොඳම වෙලාව. අඩියට දෙකට වක්කඩවල් ඇලදොලවල් නීරදිගේ මම එතන. අපේ අපූරු පාට උල්දත් ලේ පිරෙන කට අතගාලත් බලන්න ඕන. ලොක්කියේ තාත්තාගේ හඬින් මම දැහැණෙන් මිදුණා. දුවගෙන ආව තාත්තා අඩියට දෙකට මාගාවට පැන දෝතින් මම ඔසව ගත්තා. මාව වඩාගත් තාත්තා පසුපස නොබලම ගෙදරට දුවන්න පටන් ගත්තා. ඒ සැනින් තේහේනේ හිටිය සීයා ගෙදර පැමිණි අතර පොල්තෙල් පීරිසියකට දාලා කහ කෑලි දෙක තුනක් කපා දමා තෙල් තවරාගත් ඇඟිලි මගේ නළලේ තබමින් වරුවක් මන්තර මැතිරුවා. ටකස් ගා ඇඟිලි අසුරු කරමින් යක්කුන්ට අම්බානකට බනිමින් බුදුගුණ කියමින් නැටෝ ඒ නාඩගමේ අවසානයේ මට අමතක වුණේ මට නිින්ද ගිය නිසාවෙනි. පසු කාලයක තාත්තා මට කී පරිදි කුඹුරේ සිට මද්දානේ ඔහු ගෙදර එන ගමන් නිකමට බලි තබන පාලම දිහා බලලා තියෙනවා. තාත්තා දැකලා තියෙන්නේ මහසෝන් බලියට ඇඟිලි තුඩින් ඉස්සී අද්දික් කරමින් සිටින මගේ පිටුපසින් කළු ලොම් වලින් වැසුණු අඩි 6ක උස පිරිමියෙක් සිටගෙන සිටින අයුරු.